මම අර කලින් කිව්වා වගේ අපි දැන් එයාපෝට් එක ඇතුළට ඇවිල්ලා මේ ලොබි එක හරිය ඉන්නකොට ඔයා දැනගන්න ඕන ඔයාගේ ෆ්ලයිට් එක කීයටද චෙක් ඉන් පටන් ගන්න කියලා. එතකොට චෙක් ඉන් පටන් ගන්න කීයටද? එතකොට ඔයාගේ ෆ්ලයිට් නම්බර් එක කොහොමද හොයාගන්නේ? ඊට පස්සේ ඔයාගේ ටිකට් එක ගන්න කොතන ගේට් එකෙන්ද කියන එක තමයි මට ඇත්තටම කියන්න අවශ්‍ය වුණේ. මොකද ගොඩක් මේක මේ ෆස්ට් ටයිම් යන කට්ටියට මම හිතනවා වැදගත් වෙයි කියලා. මටත් මතකයි අපි පළවෙනි පාර යනකොට පොඩ්ඩක් කන්ෆියුස්. ඒ නිසා තමයි මම මේ පොඩි නිකන් ප්‍රැක්ටිකල් එකක් විදිහට මම මේක කියන්න හිතුවේ. එතන අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඔන්න ඔය ඩිස්ප්ලේ එකේ තමයි හැමදේම වැටෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපිට කියන්නේ ෆ්ලයිට් එකට පැය 2-3කට විතර කලින් එන්න කියලානේ. ඉතින් මමත් දැන් මේ විදිහටම ආවා. ඇවිල්ලා මම ඉන්නකොට මගේ දැන් ෆ්ලයිට් එකේ පොඩි ඩිලේ එකක් එනවා. මොකද දැන් මේ ඩිස්ප්ලේ එක පේන තැන ඉන්න නිසා මම ඕක දැක්කා. එතකොට තමයි මට මේක මේ ඔළුවට වැටුනේ මම මේක අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. පොඩ්ඩක් මේක වැදගත් වෙන්නේ පළවෙනි පාර රටින් පිට වෙන කෙනෙකුට තමයි. ඉතින් මේ අර දෙතුන් වතාව රට වෙන කෙනෙකුට නම් මේක ඇත්තටම ලොකු වැදගත්කමක් නැහැ. මොකද මේක මේ යාලා දන්න නිසා. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් එයා ලයින් එක. කියලා පළවෙනි ලයින් එකේ තියෙනවා එයා ලයින් එක. කියන්නේ ඔයාගේ ෆ්ලයිට් වර්ගය. ඊට පස්සේ තමයි ඊට හැයින් තියෙනවා ටයිම් එක. ඊට එහා පැත්තේ තුන්වෙනි ලයින් එකේ තියෙනවා ෆ්ලයිට් නම්බර් එක. ඒ කියන්නේ ෆ්ලයිට් එකේ අංකය. ඊට පස්සේ තියෙනවා ඩෙස්ටිනේෂන් එක. ඔයා යන්නේ කොහෙටද කියන එක. ඊට පස්සේ අර චෙක් ඉන් කියලා තියෙන එකේ තමයි එහා පැත්තේ ගේට් වල තියෙනවා චෙක් ඉන් කවුන්ටර්ස්. ඒ කවුන්ටර්ස් වල දාලා තියෙන අංකේ එක තමයි මේ ඔයා එතෙන්ට ගිහිල්ලා ඔයාගේ ටිකට් එක ගන්න ඕනේ. එතකොට රීමාක්ස් කියලා තියෙන්නේ. අන්න ඒකේ චෙක් ඉන් කියලා තිබ්බොත් ඒ කියන්නේ කොළ පාටින් වැටලා තිබ්බොත් චෙක් ඉන් එක පටන් ගන්න තියෙන්නේ. එහෙම නැතු ඒක රතු පාටින් මොන හරි වැටලා තිබ්බොත් ඩිලේ හරි මොනවා හරි දෙයක් වැටලා තිබ්බොත් ඒක තමයි ඒ පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකකින් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා කොයි වෙලාවටද යන්න ඕනේ මොනවද කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා චෙක් ඉන් ෆයිනල් කෝල් තියෙනවා. ගේට් ක්ලෝස් කියලා වැටලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. පරක් වෙලාවොත් ගේට් ක්ලෝස් කියලා දාලා තිබ්බොත් ඉතින් මොනවා තේරුමක් නැහැ ඇතුළට යන්න. ඔන්න ඔය වගේ මේ දෙයක් තමයි ඉතින් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. එයාලයින්ස් ටික තියෙනවා. ටයිමින් එක තියෙනවා ඩිපාර්චර් එක. ෆ්ලයිට් නම්බර් එක තියෙනවා. එතකොට ඩෙස්ටිනේෂන් එක තියෙනවා. එයා යන රට. ඊට පස්සේ චෙක් ඉන් එක තියෙන ගේට් නම්බර්ස් තියෙනවා මේකේ. ඒ ගේට් නම්බර්ස් ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ රීමාක්ස් කියන එකේ පටන් ගන්නවා. චෙක් ඉන් කියලා කොළ පාටින් වටවනවා නම් ඔයා කෙලින්ම ගිහලා ඔයාගේ ලැගේජ් ටික මෙතනින් චෙක් කරගෙන කෙලින්ම ඇතුළට යන්න තමයි තියෙන්නේ. ඉතින් මමත් මගේ චෙක් ඉන් එක වැටෙන ගමන් තමයි මම මේ බලන් ඉන්නේ. ඒ බලන් ඉන්න ගමන් තමයි මම මේ ඔයාලට මේක පෙන්වන්න කියලා හිතුවේ.